Hi guys. YouTube channel එකක් තනියම හදාගෙන වැඩේ ගොඩදාගන්න A to Z කියලා දෙන්න යන්නේ. මීට අවුරුදු 5කට විතර කලින් මම YouTube පටන් ගත්තේ. ඒකට මට වීඩියෝ 100කට වඩා බලන්න වුණා. එතකොට මට ආව ප්‍රශ්න ඔයාලට නොදැනෙන්න සම්පූර්ණයෙන්ම හැමදේම කියලා දෙන්නම්. පහලින් තියෙන subscribe එක ක්ලික් කරන්න. අපි යමු වීඩියෝ එකට. අමතකුණානේ. මේක දුර්ලභ පාඩමක් හොඳේ. හරියන වැඩේ පටන් ගමු. මේකට ඔයාලට Chrome කියන browser එක ඕන වෙනවා. බය වෙන්න එපා මෙතන PC එකක් හරි lap එකක් හරි නැහැ කියලා. ෆෝන් එකෙමුත් වැඩේ කරගන්න පුළුවන්. ඔයාලා ළඟ තියෙන device එක Apple නම් Apple Store එකෙන්, Huawei මොකක් හරි නම් App Gallery එකෙන්, එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Play Store එකට ගිහිල්ලා Chrome කියලා search කරන්න. ඊට පස්සේ එනවා මෙන්න මේ වගේ icon එක තියෙන application එකක්. මේක ෆෝන් එකට install කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ ඇප් එකට ආවට පස්සේ උඩ තියෙන ඉරිකැල් තුන උඩ ක්ලික් කරාම ටච් කරාම යටින් තියෙනවා desktop mode එහෙම නැත්නම් desktop site කියලා. desktop site එහෙම නැත්නම් desktop mode කියලා එකක් එන්නේ නැත්නම් එකපාරක් මෙන්න මේ වගේ මොනා හරි කමක් නැහැ නිකන් ඔයාලට හිතෙන දෙයක් ටයිප් කරලා සර්ච් කරන්න. ඊට පස්සේ මේ තිත් තුන උඩ ටච් කරාම අනිවාර්යෙන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දාලා මේක ඕපන් කරගන්න. හරි ළමයි. අපි ෆෝන් එක PC එකක් වගේ හදාගත්තා. PC එකෙන් වැඩේ කරන අයත් Chrome එක ඉක්මනට ඉන්ස්ටෝල් කරගමු එහෙනම්. ඔයාලගේ PC එකේ ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න පුළුවන් මොකක් හරි browser එකකට ගිහිල්ලා මේ විදිහට search කරන්න Chrome එක. ඊට පස්සේ එනවා Chrome download කියලා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ අපි යාළුවගේ වෙබ්සයිට් එකට එනවා. ඉස්සෙල්ලම තියෙන result එකෙන් අපි ඇතුළට යන්. ඊට පස්සේ download කරගන්න පුළුවන් අපිට software එක. download කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ අපි ඒක උඩ double click කරාම ඒක install වෙනවා අපේ PC එකට. install වුණාට පස්සේ අපිට පුළුවන් ඊටු setup එක කරගන්න. right. දැන් ඔයාලා හැමෝම අතේ Chrome browser එක තියෙනවා. channel එක ගොඩ දාමු එන්න Chrome එකට. අපි අලුත් ඊමේල් එකක් හදාගෙන පිළිවෙලටම වැඩේ කරමු. ඔයාලා කලින් ඉඳන් Chrome එක use කරන කෙනෙක් නම් චූටි වෙලාවක් ඉවසුවට කමක් නැහැ. හේතුව මේ වීඩියෝ එකේ ඔයාලට කිසිම දෙයක් මිස් නොවෙන්න තමයි මේ හැමදේම include කරලා හදලා තියෙන්නේ. Chrome එකට අලුතින්ම එන කෙනෙක්ට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද sign in වෙලා නැහැ. අපි දැන් email එක හරහා sign in වෙමු. ඒ sign in වෙන ගමන් email එක අලුතෙන් හදමු. ඒ email එකටම පුළුවන් අපිට YouTube channel එකත් create කරගන්න. හරි මේ විදිහට click කරලා ආවම ඉස්සෙල්ලම ඔයාලට එනවා create account කියලා යටින් තැනක්. එතෙන් ආවට පස්සේ for my personal use කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් first name එක last name එක වගේ විස්තර දීලා ඇතුල් වෙන්න. මෙතෙන්ද ඔයාලගේ මුල් නමේ කොටස සහ අවසාන කොටස දෙන්න පුළුවන්. ඊට පස්සේ next කියන එකට ගිහිල්ලා ඔයාලගේ උපන් වර්ෂය, උපන් දිනය සහ උපන් මාසය select කරලා ඊට පස්සේ ඔයාලගේ gender එක select කරලා ගැහණුද පිරිමිද කියලා ඊට පස්සේ next දුන්නාට පස්සේ මෙන්න යාලා මට නම් suggest කරලා තියෙනවා ඊමේල් වගේක්. ඔයාලට එහෙම වෙන්න පුළුවන්. ඔයාලා දීපු නමට ඊමේල් එක create වෙනවා. ඊට පස්සේ එකක් තෝරලා next දුන්නාට පස්සේ අපිට password එකක් ගහන්න ඕනි. මේක ඔයාලට කවදාවත් අමතක වෙන්නේ නැති එකක් ගහන්න. strong password එකක් ගහන්න. සහ මේ ගහන password එක ඔය හරිය ලියලා තියාගන්න. මොකද ආයේ log වෙන්න ඕනි වුණත් ඒ දේවල් ප්‍රයෝජනවත් වෙන හින්දා. password එක ගැහුවට පස්සේ ඔයාලට පුළුවන් next කරන්න. ඊට පස්සේ එනවා ඔයාලට මෙන්න මෙතන phone number එකක් ගහන්න. automatically ශ්‍රී ලංකාව select වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා එතන arrow mark එකට ගිහිල්ලා ශ්‍රී ලංකාව select කරගන්න ඕනි. මෙතෙන්දි දෙන phone number එක ඔයාගේ අතේ දැන් තියෙන phone එකක් වෙන්න ඕනි. මොකද ඒකට message එකක් එනවා. ඒ message එකේ number එකක් තියෙනවා. ඒ නිසා ඔයාලට ඒක දැන් ගන්න ඕනි. ඒ නිසා ඔයාලා ළඟ දැන් තියෙන phone number එකක් ඔයාගේ නමට තියෙන එකක් වුණා නම් වඩාත් හොඳයි. එහෙම දීලා phone number එක මෙතෙන්ද දීලා next කරන්න. ඊට පස්සේ message එකක් එනවා ඔයාලට number එකක්. අන්න ඒ number එක මෙතන type කරන්න ඕනි. ඊට පස්සේ ඒ number එක මෙතෙන්ද දීලා ආයි next කරන්න.
ඊට පස්සේ ඔයාලට එනවා රිකවරි ඊමේල් එකක් ඇඩ් කරන්න. මේක ස්කිප් කරන්න පුළුවන්. කැමති නම් ඔයාලට වෙනත් ඊමේල් එකක් දාලා එතන මේ දේවල් කරගන්න පුළුවන්. ඊට පස්සේ next කරාට පස්සේ යාළගේ privacy and terms පෙන්නනවා. මේක ඔයාලට කියව ගන්න පුළුවන් මොනවාද මේ දේවල් තියෙන්නේ කියලා. කොහොමත් ඔයාලා කැමති වුණත් නැතත් මේ දේවල් වලට agree වෙන්න වෙනවා. ඊට පස්සේ තමයි next යන්න පුළුවන්. ඒ නිසා ඒකට කාලේ ගන්නෑ. මේ විදිහට පහළට ස්ක්‍රෝල් කරලා agree කියන එකට ටික් එක දාලා ටික වේලාවක් ගියාට පස්සේ අන්න අපේ ඊමේල් එක ක්‍රියේට් වෙලා මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි ඔයාගේ නම්බරයට ඔයාගෙම කියලා ඊමේල් එකකුත් හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ channel එක හදන්න. තවම subscribe කළේ නැත්නම් subscribe කරන්න, like එකක් දාලා very important කියලා comment එකකුත් දාන්න. සර්ච් කරන්න YouTube කියලා. එතකොට එයාලගේ ලෝගෝ එකත් එක්ක YouTube එක එනවා. ඊට පස්සේ අපි YouTube එක ඇතුළට යද්දී ඉස්සෙල්ලාම අපි Chrome එකෙන් යන නිසා මෙන්න මේ වගේ fill කරන්න එනවා. මට මේකේ කාර් තෝරන්න තියෙන්නේ. අපි කාර් ටික තෝරලා verify කරගමු රොබෝ කෙනෙක් නෙවෙයි කියලා. right. ඊට පස්සේ අපි ඇතුළට යනවා. මෙන්න YouTube එක පේනවා. අපි දැන් අපේ හදාගත් email එකේ log වෙලා ඉන්නේ. YouTube එක ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට අයිනෙම ක්ලික් කරාම අපිට අපේ ඊමේල් එක ඒ තොරතුරු බලා ගන්න පුළුවන්. අපි YouTube එකට log වෙලා ඉන්න. ඊට පස්සේ අපි දැන් channel එක හදන්න යන නිසා මෙන්න මෙතනින් create a channel කියන තැනින් පුළුවන්. එහෙම නැත්නම් අපි මේ ඊමේල් එකටම නම් අපි channel එක හදන්නේ YouTube Studio කියන එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට මෙතෙන් දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් channel එකට name එක select කරගන්න. අපි email එක හදපු නමින්ම නම් channel එක හදන්නේ. වෙනසක් කරන්න ඕනේ නැහැ. එහෙම වෙනසක් කරනවා නම් අපිට පුළුවන් මෙතන අපි හදන channel එකේ name එක දෙන්න. ඊට පස්සේ යටින් handle එක ගහන්න පුළුවන්. මේක search කරද්දී අපිට ලේසි වෙන්න. ඉතින් channel එකේ නමම මෙතෙන්න දෙන්න පුළුවන් නම් හොඳයි. මට channel එකේ නමම දෙන්න බෑ. ඒ නිසා මම තව එකක් ගහලා බලමු. right. ඊට පස්සේ අපිට පුළුවන් handle එකත් okay වෙනවා කොළ පාටි. ඊට පස්සේ යටින් තියෙනවා create channel කියලා. ඒ create channel එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට අපේ channel එක create වෙනවා. හරි guys, අපි දැන් ලොකු මිෂන් එකක් ඉවර කරලා ඉන්නේ. ඇයි ඉතින් බාගෙට කියලා දෙන්නේ නේද? හරි. channel එකේ setting ටිකත් මෙහෙම හදාගන්න. හරි. දැන් අපි හදාගත්ත channel එක අපිට පුළුවන් මෙතෙන් ගිහිල්ලා බලා ගන්න කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඒ විදිහට ආවම ආට පේනවා මෙතන අපේ කිසිම විස්තරයක් නැහැ. ඒ කියන්නේ profile picture එකක්, එතකොට banner එක, about එක, එහෙම නැත්නම් description මේ මොකුත්ම නැහැ මෙතන. channel එක create වුණ දවස ඒ විස්තර ටික විතරයි තියෙන්නේ. ඉතින් අපි මේ ටික හදාගමු. ඒකට ඉස්සෙල්ලම අපි channel එකට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා customization කියලා. අන්න ඒකට ගියාම අපිට පුළුවන් මෙන්න channel එකේ banner එක දාන්න සහ channel එකේ profile picture එක අපිට upload කරන්න එනවා මෙතන. ඊට පස්සේ මෙතන කරගන්න setting ටික අපිට පුළුවන් අපේ channel එකේ ඉස්සරහට publish කරාට පස්සේ ඒ විදිහට channel එකේ පෙන්නනවා. banner එක ගැන කතා කරාම මෙතන මෙන්න මේ size එකෙන් තමයි ඔයාලට දීලා තියෙනවා මේ pixel වලින් මේ size එකේ photo එකක් තමයි අපිට upload කරන්න පුළුවන්. MB height වඩා අඩු වෙන්න ඕනි. ඒ විදිහට අපි හදා ගන්න ඕනි. ඊට පස්සේ ප්‍රොෆයිල් එක ගැන කතා කරොත් එහෙම මේකෙත් පික්සල් ගාන දීලා තියෙනවා. ඒ වගේම මෙගාබයිට් ගාන දීලා තියෙනවා. මේ විදිහට මේ ගාන ෆොටෝ එකක් තමයි අපිට මෙතෙන්න අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේවා වෙන වෙනම හදා ගන්න ඕනි. ඔයාලට ඒවා හදාගන්න විදිහ වීඩියෝ එකක් ඕන නම් තව වීඩියෝ එකක් ඕනින් කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙම වුණොත් මම ඒ ගැනත් වීඩියෝ එකක් හදලා දාන්නම්. ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එක මේ විදිහට පෙන්නනවා. ඔයාලට channel එකේ ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නේ එහෙම නැත්නම් ඔයාගේ channel එක හරහා වෙන්නේ මොකක්ද කියලා කෙටි විස්තරයක් මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ channel එකේ link එක තියෙනවා. මෙතනින් අපිට link එක copy කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ social media වල share කරන්න මේ වගේ දේවල් වලට මේ link එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඊට යටින් තියෙනවා links කියලා. මෙතෙන්දී ඔයාට ඔයාගේ channel එකට අදාළ Facebook link එකක්, TikTok link එකක්,
ඒවගේ මොනාහරි දේවල් තියෙනවනම් මේ විදිහට මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. මෙතෙන්ට මොකක් හරි දාලා තියෙනවනම් ඒක හොඳයි. ඊට පස්සේ පුළුවන් කන්ටැක්ට් ඉන්ෆෝ කියන එකේ ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් ඊමේල් ලිපිනයක් දාන්න. ඊට පස්සේ ඒ ඊමේල් එක හරහා ඔයාව සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අවසානයේදී වීඩියෝ වෝටර්මාක් එකක් දාන්න පුළුවන්. මේක විනිවිද පේන මොකක් හරි ඩවුන්ලෝඩ් අයිකන් එකක් හරි මොකක් හරි ෆොටෝ එකක් මෙතෙන්න අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ සෙටින් ටික හදාගත්තට පස්සේ ඔයාලට අවසානයේදී පුළුවන් මෙතෙන්දී පබ්ලිෂ් කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මෙතන හදාගත්ත සෙටින් ටික channel එකේ පබ්ලිෂ් වෙනවා. channel එකේ viewers ලට පේන්න ගන්නවා. හෝ දැන් තමයි චැනල් එකේ වැදගත්ම සහ අවසාන සෙටිං එක. දැන් අපි ඒක හදන විදිය බලමු. ළමයි මෙතන වම් පැත්තේ යටම තියෙනවා සෙටිං කියලා. අනේ සෙටිං කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ එනවා මෙන්න මේ වගේ එකක්. ඊට පස්සේ ඒක ඉස්සෙල්ලම තියෙනවා ජෙනරල් යටතේ USD ඩොලර්ස් වලින්. ඩොලර්ස් වලින් තියෙන එක වෙනස් කරන්න එපා. ඒක විදිහටම තියන්න. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා channel කියලා. මේක තමයි අපිට වැදගත්ම සෙටිං එක. මෙතන මේ තියෙන එකේ පළවෙනියටම තියෙනවා අපේ country එක select කරන්න. මෙතන අපි ශ්‍රී ලංකා කියන එක තෝරලා දෙන්න ඕනේ. ශ්‍රී ලංකා කියන එක දුන්නට පස්සේ යටින් තියෙනවා keywords කියලා. මෙතන අපේ channel එක search වෙන්නේ මොන වගේන්ද කියලා තමයි type කරන්න තියෙන්නේ. ඔයාගේ channel එකට අදාළ keywords මෙතන දෙන්න ඕනේ. මං keywords ටිකක් හොයාගෙන තියෙනවා. ඒ ටික copy paste කරගන්න. මෙතන keywords වලින් අකුරු තියෙන්න පුළුවන් 500යි. ඔයාලට මම පෙන්නන්නම්. 500ට වඩා තිබුණොත් අපිට save දෙන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් 500ට වඩා අඩුවෙන් තමයි add කරන්න ඕනේ. ඒ විදිහට අපි save කරගෙන අපිට පුළුවන් ඊළඟට advanced setting කියන එකට යන්න. advanced setting ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දි එන setting එකක් මෙතන ඇවිත් තියෙනවා. සාමාන්‍යයෙන් අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ පොඩි ළමයිටද එහෙම නැත්නම් ලොකු අයටද ඒක තමයි මෙතන සිලෙක්ට් කරන්න තියෙන්නේ. මෙතන already වැටිලා තියෙනවා හැම වීඩියෝ එකකටම මේක සිලෙක්ට් කරන්න කියලා. මේක අපිට වෙනස් කරගන්න පුළුවන්. අපි පොඩි ළමයින්ට නෙවෙයි වීඩියෝ හදන්නේ. ඒ නිසා අපි no කියන එකට දාලා ඒක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඊතුරු දේවල් මේ AdSense account එකෙම අපි ඒව පස්සේ ලින්ක් කරන්නේ. ඒ දේවල් දැන් අදාළ නැහැ. ඊට පස්සේ මේ කැප්ෂන් ඩබින් ඒ දේවල් ඒ තියෙන විදිහටම තියන්න. වෙනස් කරන්න යන්න එපා. ඊට පස්සේ තමයි අපිට අවසානට තියෙන්නේ මේකේ වැදගත්ම සෙටිං එක. මේ දේවල් අපිට enable වුණොත් විතරයි ඉස්සරහට අපේ වීඩියෝ ටික ලස්සනට අප්ලෝඩ් කරගෙන ඒ වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන්. පළවෙනි එකේ ඔයාලට කියව ගන්න පුළුවන් ඒක already enable වෙනවා. දෙවෙනි එක ගත්තාම ඔයාලා දැකලා ඇති වීඩියෝ එක ඉස්සරහා තියෙනවා ලස්සන පින්තූරයක්. වීඩියෝ එක ගැන කියවෙන්නේ මොනවද කියලා අපි ඉස්සෙල්ලම හැගටෙන ඒක. ඒකට තමයි thumbnail එක කියන්නේ. ඉතින් මෙතන thumbnail එක අපිට කැමති එකක් දාගන්න නම් මේ දෙවෙනි එක enable වෙලා තියෙන්න ඕනේ. මගේ මේ විදිහට enable වෙලා පෙන්නන්නේ මං කලින් වීඩියෝ එකක් දාද්දි ඒක setting ටික හදාගත්තා. ඒ වැඩේ කරගන්න විදිහ මම පෙන්නන්නම් ඔයාලට. මෙතනින් සුදු පාටින් පෙන්නනවා access features කියලා. ඒකෙන් ගිහිල්ලා ඔයාලට verify කරගන්න පුළුවන්. එතනින් ගියාට පස්සේ ඔයාලට සාමාන්‍ය විදිහට number එක verify කරගන්න එනවා. ඔයාලට මෙතන පෙන්නන්නම් මම number එක verify කරගත්තේ නැත්නම් ඔයාලට පේනවද මෙතන මේක unlock කරන්න කියලා තියෙනවා. මෙතන lock වෙලා තියෙන්නේ. මෙතනින් verify දුන්නාට පස්සේ ඔයාලා අතනින් access features කියන එක උඩ click කරලා එන්න. ඒ ආවම මේ වගේ window එකකට තමයි ඔයාලා එන්නේ. මෙතන අපිට text එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මිස් කෝල් එකක් ගන්න පුළුවන් voice call එක. text එකක් ගන්න එක තමයි lazy. ඒ නිසා අපි text me කියන එක උඩ click කරලා ඊට පස්සේ අපි ශ්‍රී ලංකා select කරලා phone number එක දීලා next දුන්නාට පස්සේ අපිට code එකක් එනවා. අන්නේ code එක මෙතන ගහන්න ඕනි. අපේ phone number එකට එන code එක මෙතන ගහලා ඒක submit කරාට පස්සේ phone number එක verify වෙනවා. phone number එක verify වුණාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට custom thumbnail එක අප්ලෝඩ් කරන්න අපේ විදිහට. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට save දුන්නම අපේ thumbnail එක viewers ලට පෙන්නනවා. ඉවර නෑ ළමයි. සෙටිං ඔක්කොම කියලා දෙනවා. දැන් අපි thumbnail දාන්න, live යන්න සහ විනාඩි 15ට වැඩි වීඩියෝ දාගන්න හදාගත්තා. channel එකේ අනන්‍යතාවය අපේ නමට හදමු දැන්. මේකට මූණ භාවිතා කරන්නත් පුළුවන්, ජාතික හැදුනුම්පත භාවිතා කරන්නත් පුළුවන්.
හරි ඊට පස්සේ තියෙන්නේ අපේ වැදගත්ම සෙටිං එක අපේ ID වෙරිෆිකේෂන් එක කරගන්න විදි පෙන්වන්නම්. මෙතන නැත්තම් වීඩියෝ වෙරිෆිකේෂන් එක කරගන්නත් පුළුවන්. මේ දෙක තමයි ගොඩක් දුරට කරන්නේ. ඊට පස්සේ අපි මෙතන access features කියලා තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න ඕනි. ඒක උඩ ක්ලික් කරාට පස්සේ අපිට තප්පර 6ක වීඩියෝ එකක් දීලා මූණ එහා පැත්තට මෙහා පැත්තට හරවන්න තියෙන්නේ. ඒ ටික කරලා අපි වෙරිෆයි කරගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමේදී අපිට ඩෙන්ටි කාඩ් එකේ ඉස්සරහා පැත්ත සහ අනිත් පැත්ත දෙපැත්තෙම ෆොටෝ දෙකක් අප්ලෝඩ් කරලා වෙරිෆයි කරගන්න පුළුවන්. මේකට පැය 24ක් එහෙම නැත්නම් දවස් 3ක් ඒ වගේ වෙලාවක් ඒගොල්ලෝ කියනවා. ඒ වෙලාව ගත වුණාට පස්සේ අපිට අපේ channel එක වෙරිෆයි කරලා දෙනවා. right. ඒ වැඩේ කරගත්තට පස්සේ අපිට setting යටතේ තුන්වෙනියට තියෙනවා අපි අප්ලෝඩ් කරද්දී වෙනස් කරගන්න ඕනේ දේවල්. ඒ දේවල් කොහොමද කරගන්නේ කියලා. ඒ කියන්නේ හැම වීඩියෝ එකකටම තනියම දාන්න ඕනේ. මෙතනින් මේ setting හදාගත්තාම ඒ දේවල් ඔටෝ අපි දාන වීඩියෝ එකට ඇඩ් වෙනවා. ටයිටල් එක නම් අපි වෙනස් කරන්න ඕන නිසා ඕන නැහැ. ඩිස්ක්‍රිප්ෂන් එකට අපිට ඕන නම් අපේ channel එකේ මොකක් හරි පොඩි විස්තරයක් එහෙම නැත්නම් contact කරගන්න details ඒ දේවල් මෙතන ඇඩ් කරගන්න පුළුවන්. ඒ දේවල් මෙතන ඇඩ් කරගෙන ඇඩ්වාන්ස් සෙටින් ගියාම ලයිසන් එක එතකොට ලැන්ග්වේජ් එක කමෙන්ට් කරන්න උන් කරනවාද ඒ දේවල් කරගන්න පුළුවන්. මේවා සාමාන්‍යයෙන් තියෙන විදිහට තියාගත්තත් කමන්නේ. ඊට පස්සේ පර්මිෂන් යටතේ අපිට පුළුවන් ඕනනම් කාට හරි මැනේජ්මන්ට් කරන්න දෙනවද ඒ දේවල් කරගන්න. ඊට පස්සේ කමියුනිටි කියන ටැබ් එකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා කමෙන්ට්ස් වල අපි මොනවාද ඇඩ් කරන්න ඕනිද හෝල්ඩ් කරලා තියන්න ඕනිද ඒ දේවල් මෙතන කන්ටෙන්ට් කන්ට්‍රෝල් එක යටතේ අපිට පුළුවන් හදාගන්න. ඊට පස්සේ යටින් තියෙන බ්ලොක් වර්ඩ්ස් කියලා එකක්. ඒක වැදගත්. ඔයාලට මොකක් හරි සભ્ય වචනයක් හරි මොනවා හරි කියයි වගේ හිතනවා නම් බැනලා කමෙන්ට් කරයි ඒ දේවල් වෙනවා නම් ඒ වචන මෙතන ඇඩ් කරන්න පුළුවන්. එතකොට ඒ වචන ඔටෝමැටිකලි කමෙන්ට් වෙන්නේ නැහැ බ්ලොක් වෙනවා. ඊට පස්සේ යටින්ම තියෙනවා මොකක් හරි ලින්ක් එකක් දානවා නම් කමෙන්ට් එකක් විදියට ඒක හෝල්ඩ් කරලා තියාගන්න පුළුවන්. මෙතන ටික් එක දැම්මොත් එහෙම කාටවත් බෑ කමෙන්ට් එකක් විදියට ලින්ක් එකක් දාන්න. ඒ විදිහට ඒ සෙටින් ටික හදාගත්තාම ප්‍රමාණවත් ඔයාගේ channel එක ගොඩක් දුරට 98%ක විතර සාර්ථකත්වයෙන් නිමා වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ වීඩියෝ අප්ලෝඩ් කරන්න. දිගටම වීඩියෝ අප්ලෝඩ් කරන්න. ඔයාලා දැන් මේ වීඩියෝ එක බලන channel එක හදාගත්ත විදිය මම ඔයාලට පෙන්නුවේ. හොරබොරු නෑ ළමයි. හැමෝටම හරියන්න ඕනනේ. මන් දන්න හැමදේම මම ඔයාලට කියලා දෙනවා. තවත් මේ වගේ වීඩියෝ බලන්න subscribe කරලා bell එකත් all දාගන්න. නැවත හමු වෙමු.